කොහොමද ඉතින් යාළුවනේ ඕලා ආතත් එකතු වෙලා ඉන්නේ IBN Gaming Academy YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද කාලයකට පස්සේ මම ඇවිත් ඉන්නේ Free Fire Rank Push VR gameplay එකක් එක්ක. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යන් ගේම් එකට. බලන්නකෝ යාළුවනේ ගේම් එකට ගොඩක් වෙනස්කම් වෙලා අස්පෙෝ ඊටම් බහැලා කවුබෝයි ගේම් එකක් වගේ. ඉතින් සමහර අයට නම් ගේම් එක සෙල්ලම් කරන්නත් එපා වෙලා කියලා තමයි සමහරුන්ගේ නම් අදහස. ඒත් එක්කම යාළුවනේ සමහර අයට ගේම් එකේ ලැග් එහෙමත් ඇති. මේ වෙනස්කමුත් එක්කම පරණ අපි ආසාවෙන් සෙල්ලම් කරපු ගේම් එකද මේකද හොඳ කියලා පහලින් කමෙන්ට් කරන් යන්. ඔන්න ඉතින් හා පුරා කියලා බැස්සා යාළුවනේ. අම්මෝ ඉනිමිත්තාව යාළුවනේ. මගේ හැකියාව තිබෙත් නෑ කාලෙකින් නිසා. මගේ ජීවිත කතාව ඉවර වීදෝ. පුදු අම්මේ යාළුවනේ මගේ මල්ලගම වීද මන්තා. නෑ යාළුවනේ ගේමක් ගහමු අපි මේක හිටපු අයියලා තමාගිලා හිතට අරන් ගේමට බැස්සා. යාළුවනේ මේ ගේම් එකේ පොඩි වාසියක් තියේ යාළුවනේ. සිංගල් මැච් වල අපි එක පාරක් මැරුණාම ආයි අපිව රිවයිව් වෙනවා. ඒකේ වාසිය ගන්න තමා මම මේ රෂ් කරලා කිල් ටිකක් දාන්න ඊට පස්සේ අපේ සුපුරුදු ගැරිල්ලා සටන් ක්‍රමයට බහින්නේ යාළුවනේ. මොකද අපි ආයේ ප්‍රෝලානේ මීනි යාළුවනේ. සේප් එකේ රෑන්ක් පුෂ් කරනයිනේ. අනික යාළුවනේ මම ගේම් එකේ නම වුණත් දාන් ඉන්නේ අහිංසකයා කියලානේ යාළුවනේ. ඉතින් ඒත් එක්ක යාළුවනේ ගේම් ප්ලේ එක බලන ගමන් අපේ සෙට් එක ලයික් කමෙන්ට් දාලා යාළුවෙක්ට ෂෙයා කරන්න අමතක කරන්නේ නැහැ කියලා මන් දන්නවා. ඒ සපෝට් එකට මගේ හද පිරිමිව්වා එක යාළුවනේ. ඉතින් කොහොම හරි එනිමි දෙතුන් දෙනෙක්ම මෙතන බැස්සා යාළුවනේ. උන් ටික කොහොම හරි කරලා එලෝ යවා ගත්තා නම් වැඩි හරි. මොකද රෑන්ක් එක අප් කරගන්නත් ඕනේ. ඉතින් ගේම් එක ඉස්සර තරම් ආතල් නැහැ. මොකද දැන් තියෙන විදිය ටිකක් ඉස්සරට වඩා වෙනස්නේ. කොහොම හරි එහෙම තමයි ඉතින් අපි උනත් වෙනස් වෙනවනේ. කොහොම හරි කරලා මෙතන එනිමි දෙතුන් දෙනෙක්ට එලවට ටිකට් අරන් දුන්නා. මේ තව ඉන්නවා. මගේ ලයිෆ් එකකුත් තව තියෙන නිසා ගැම්මක් අල්ලන්න පුළුවන්. බයෙන් නොවි වැඩේ කරන් යන්. ඉතින් ඔයාලා හොඳින් කියලා හිතනවා අපේ ගේමින් රසිකයන්ගේ හිත්වල තියෙන එක ගේම් එකක් විදියට. ඉතින් කොල්ලෝ කෙල්ලොන්ගේ පොඩි ඩිවයිස් වලිනුත් ගහන්න පුළුවන් විදියට ආපු මේ ගේම් එක අද වෙනස්ම අතකට යොමු වෙලා යාළුවනේ. ඉතින් අපි ෂේප් එකේ තව කිල් දෙකක් දාන් ෂේප්ට টොප් 10 පාරකුත් ඇද්දනම් වැඩේ හරි. එතකොට ගේමක් නැතුව රෑන්ක් එක අප් කරගන්න පුළුවන් යාළුවනේ. මෙතන එනිමියෙක් මල්ල වාතයක් වුණා යාළුවනේ. කොහොම හරි පොර මගෙන් බේරුණා. ඉතින් යාළුවනේ ගේම් ප්ලේ එක දිග වැඩි නිසා මම ලූට් කරන ඇවිදින තැන් වගේ ඒවා අයින් කරා. මොකද ඔයාලටත් එපා වෙන නිසා. කොහොම හරි කන්දේ ඉඳලා මට අර වාතයක් වුණ එනිමියට බාන අල්ල හිටපු බාන කොකත් මට කියලා කොකා ගස්ස ගන්න හිටපු නිසා ෂේප් එකේ කිල් ටිකක් දාගත්තා. ඔබගේ මරණය මාගේ රෑන්ක් එක අප් කරයි කියලා මම එනිමියන්ට පින් දෙන ගමන් දිගටම සෙල්ලම් කරන් යනවා යාළුවනේ. මගේ ගේම් ප්ලේ ඉතින් අනික් ප්‍රෝ ප්ලේයර්ලා වගේ නැතුව ඇති. ඉතින් මම හදාගන්න ඕන අඩුපාඩු පහලින් කමෙන්ට් කරන් යන ගමන් ගේම් එකේ තිබ්බ ඉස්සර ආකල් තැන් ගොඩක් අයින් වෙලා තියෙනවා. ඒකට නම් දුකයි යාළුවනේ. කොහොම හරි දුරකතර ගෙවාගෙන පීක් පැත්තටත් ආව යාළුවනේ. ඇතුලේ වලියක් තර්ඩ් පාටියක් අල්ලා කිලක් දාගත්තා නම් වැඩේ ගොඩ. තාම මම්මගේ අන්තිම ජීවිතයත් රැකින්න ඉන්නේ. ඉතින් කොහොම හරි අපිට මේ රිවයිව් කුළුණු ඇක්ටිවේට් කරලා අපිට තව වතාවල් කීපයක් රිවයිව් වෙන්න පුළුවන්. හරියට අර නයි ගේම් එකේ වගේ. ජෝක් එකක් කළේ කොහොනම් වෙන්න එපා. මාත් මේ ගේම් එක ආසාවෙන් තමයි ඔයාලා වගේම ප්ලේ කරන්නේ. හොඳද? කොහොම හරි කොහින්දෝ ආපු ප්‍රෝ එනිමියෙක්ට අහුණු මගේ ජීවිතය අවසන් වෙලා නැවත ඉපදුනා. ඉතින් දැන් අපි සුපුරුදු ගෙරිල්ලා සටන් ක්‍රමයට පහර දිමු. ඒ කියන්නේ අලුත් අය දන්නේ නැතුව ඇතිනි සැගවී පහර දීම. දැන් සෝන් එකත් පොඩි මංගාව මගේ ඇදිවත විතරයි. කමක් නෑ ඩ්‍රොප් එකක් නම් බහින ගමන් ඉන්නේ. ඒකත් ලූට් කරලා ෂේප්ට කාර් එක අරන් ගියා නම් තව එනිමියෝ ටිකක් තලා ගන්න පුළුවන්. කොහොම හරි මේ දවස්වල රස්නේ අප්ප වහින්නෙත් නෑ. සමහර පැතිවලට නම් වහිනවා. ඉතින් ඔයාලගේ පැත්තට වහිනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්. කොහොම හරි ගේම් ප්ලේ එක ගැන ඔයාගේ අදහසත් කොටන් යන්න අනිවාර්යෙන්. කොහොම හරි රතුවේ ස්පීඩියක් තිබ්බා. කාර් එකට නම් ඩැමේජ් වෙලා කමක් නෑ. වෙලාවේ හැටියට ඒකත් හොඳයි කියලා නගලා පෑගිල්ලක් තමා තියෙන්නේ. සෝන් එක තම්මට සිරි වෙන්න පොඩි වෙනවා. කොහොම හරි තව එනිමි ටිකක් කිල් කරගන්න ඕනේ. බූයා එකක් ගන්න පුළුවන් නම් නියම ගාන. කොහොම හරි ලයිසන් නෑ මට වාහනේ අතට ගත්තම රත ගාය නිසා ගැම්මට ගල ගහප්පුවා. කොහොම හරි එනිමියෝගේ කිසි ප්‍රතිචාරයක් නෑ. අපි ෂීප් එකේ මිහිට වෙලා තව ලූට් එකකුත් දාන්ගිමු. කොහොමත් එනිමියෝ මේ හරියට එයි. මොකද සෝන් මෙහි නිසා ඒ ස්පීඩියක් තියෙන එකේ ටිකක් උඩකට නැංගන්නම් එනිමියෝ දෙතුන් දෙනෙක් වාගන්න බැරි වෙන එකක් නෑ. කොහොම හරි ගේමක් ගහමු යාළුවනේ. සප් එක ඕනේ හරිද? අඩෝ කාර් එකක් පිපුරුවා. මං හිටියනම් ඉවරයි. කොහොම හරි මේ ලූට් කළා මං ෂොප් එක ගාවට යන්න හිතුවා. එතකොටම මාන කොකා කමුද මාන බබා කිය එනිමියෙක් හොර පුක්ස වගේ ඉන්නව දැක්කා. දැන් බහැපු ඩයල් එකක් මගේ හිතේ. කොහොම හරි ඇල්ලුවා SVD පාරක් පුර ඩවුන්. ඉතින් තවත් ඉන්නවා යාළුවනේ මැප් එකේ මරා ගන්න ඉන්ඩිකේටර් එකකුත් පෙන්නන නිසා ෂේප්ට ගොඩ නැගිල්ලකට නැගලා හිටියනම් ගේම හරි.
සෝන් එක ළඟ වෙන නිසා වාහනයකත් එනිමියෙක් ආවා. මං දැන් කිල් කීපයක් දාලා නිසා ගැම්මක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා හංගිලි වැඩක් නෑ දැන් මට උලත් එකයි පිලත් එකයි කියලා බැස්සා ගේමට. තව අඩුම කිල් දෙකක් තුනක්වත් දාගන්න ඕනේ. ඒ නිසා කොහොම හරි මගේ විශේෂ පවර්ස් පාවිච්චි කරලා කිල් දාගත්තා. ගේම් එකේ අක්කා අන්ස්ටොපබල් කිව්වම හෙන ගම්මෙන් මම හිටියේ බූයා එක දානවමයි කියලා. එනිමියා ළඟ මැෂින් ගන්න එකක්. මගේ හිත වෙනස් වෙලා මගේ SVD එක අයින් කරලා ඒක අරන් අනිත් බිල්ඩින් වලට ගියා. එතකොට මාර මැරුණු එනිමියා ආයෙ ලැජ්ජ නැතුව පොරගේ ලූට් බොක්ස් එකට බහැලා. ඉතින් මම ඒකවත් ආයෙත් ස්වර්ගස්ත යවලා ගැම්මෙන් මූවමන්ට් එකක් දාලා හිටියේ වරෙව් කීයක් හරි කියලා බලනකොට හොල්මන් එනිමියෙකුත් දැක්කා. එන්නම භීෂණේ. දැන් මොකද සෝන් එක පොඩිනේ. කොහොම හරි මගේ පවර්ස් වලට අනුව පොර ඉන්නේ වහලේ උඩ. ඕන එකක් කියලා හිතට බයක් ආවත් අවුල් නෑ වගේ හිටියා. බය වුණොත් අවුල. කොහොම හරි පොර උඩ ඉඳලා මම බලකොට පැන්නා. පැන්නේ මරු වගේ කටට කියලා දන්නේ. දුන්න පොරට මල්ල පරවෙන්න. කිල් ටිකක් නම් එකතු වුණා ගැම්මට. ඉතින් මම හිතට ගත්තා වැඩි. කොහොම හරි එනිමියෝ ආවා තවත්. උන්නුනුත් වල්ලි. මොකද මේක සිංගල් මැච් එකක් නිසා මාත් ගියා බලන්න. කොහොම හරි එනිමියෙක් වාතයක් වුණා ලොරියට මුවා වෙලා. ඒ අතරේ තව එකෙක් එනවා වගේ ඇහුණා. මං ලොරි එනිමිය 100න් හිටිය නිසා ඒක වැඩි ගාණක් වුන්නේ නැහැ. කොහොම හරි කරන්නද අවාසනාවන්ත ලෙස මම ජීවිතාක්ෂයටපත් වුණා. අවුලක් නැහැ. රෑන්ක් එක නම් උඩ ගියා. එහෙනම් තවත් ගේම් ප්ලේ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම් යාළුවනේ. සියලු දෙනාටම සුබ දවසක්. අමතක නොකර සකර බයිස් පාරක් දාන්න යමු.